භාවනායි මගේ පුතානේ දැන් මගේ ඇස් දෙක ඉන්නකො මං අම්මගේ කකුල් දිගේ තෙල් චුට්ටක් ගන්න. අයියෝ බලන්නකෝ හැම තැනම රෙදි දාලා මට මේව නවල ඉවරයක් නැහැනේ. මේව අස් කරන්න මේ මොනවද මේ? බලන්නකෝ හැමදෑම මම මේ ජරා වත ගන්න එපයි කාමරේ පුරාම ගන්ධස්කාරය බෑද කරන්නම්කෝ මං හොඳ වැඩ. මොකද්ද මහත්තයා මේ වගේ තේරුම හැමදෑම මම මේ රෙදි නවන්න ඕන. කැතකුණු වත ගන්න ඕන. අර කාමරේ ගන්ධස්කාරය බෑ. මේවලද මං කසාදේ බැඳලා ආවේ. මට තවත් මේ පවුණන් ගෙවන්න බෑ. ඔයා තීරණයක් ගන්න එක්කෝ අම්මද නැත්තම් මමද කියලා. අයියෝ අම්මේ මං කියලා තියනවානේ බැරි වැඩ කරන්න යන්න එපා කියලා. වල පහන තියන්න ඕන කිව්වනම් මම තියනවානේ. බලන්න ගේ පුරාම තෙල් විහිරලා මමත් ඇදගෙන වැටෙනවා. එපා කියන දේවල්මනේ කරන්නේ. මොකද අනේ මේ සද්දේ? මේ අම්මේ මොකද කකුලට කරගෙන තියෙන්නේ? මේ එන්න මගෙත් එක ගමනක් යන්න. හරියන්නේ නැහැ මේ වැඩේ. කිරිතොල් හමුවේ ඔබ පෙවූ කිරිවල සිරුරේ ලේවැල් මල් දැරුවා. ඒ පෙවූ කිරිවල පව්වර වන්නට අම්මේ මදි මම පින් කෙරුවා. ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා. බිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ. මේ මොකද්ද මේ බෝතලේ? හා? ඕක මේ අම්මලා තන තන දාලා යන එකක් වෙන්නේ තියනේ. හැම තැනම එයාගේ බඩුනේ. තැන දාලා තමුසේ නිසා මං අම්මව මහපාර දාලා ආවා. අද මං අම්මව මං දැන් ගිහිල්ලා අම්මව එක්කන් එනවා. තමුසේට අදින්න මේ ගෙදර ඉන්න බෑ. ලෝකේ කොතනකවත් ඔබට අම්මා තරම් විශ්වාසවන්ත උණුසුම් තෝතැන්නක් සොයා ගන්න බැහැ. ඇය අපේ සාර්ථකත්වයේ රහස. අපේ පරාජයන්ගේදී නොසැලී අප ළඟින් ඉන්න ශක්තිය සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා.